මේ අවස්ථාව මිස් කරගත්තොත් ඔයා ගොඩක් ප්‍රශ්න වෙනවා. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලංකා බැංකුවේ වැකන්සිස් ගැන. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඩිල්ලොන් ටෙක් ලැබ් YouTube channel එක subscribe කරන්න. ඔයාලට මේ වගේ වටිනා job vacancies නිල නිවේදන රැසක් ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව බැංකු ශාස්ත්‍රී ඉදිරියට යාමට අපේක්ෂා කරන ඔයාට ගෙනත් තියෙන නියම වීඩියෝ එකක් මේක. අභ්‍යාසලාභී ලේකම් සහකාර කියන තනතුර සඳහා මේ වෙද්දිත් බඳවා ගැනීම රැසක් සිදු කරනවා. මේකෙදී අවම සුදුසුකම තමයි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම සුදුසුකම් විදිහට මෙයාලා ඉල්ලලා තියෙන්නේ අපොස සාපෙළ විභාගයේදී ඉංග්‍රීසි භාෂාව ඇතුළුව විෂයන් 3කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඇතුළුව සියලුම විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. අපොස උසස් පෙළ විභාගයේදී ප්‍රධාන විෂයන් දෙකක් එකවට සමත් වෙලා තියෙන්න ඕනේ. සහ TVEC එකේ ලියාපදිංචි වෙච්ච මාස 6ක සහතික පත්‍ර පාඨමාලාවක් අවශ්‍යයි ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ වගේම මෙයාලා පළපුරුද්දක් විදිහට ඉල්ලලා තියෙන්නේ පිළිගත් ආයතනයක හෝ බැංකු මූල්‍ය අංශයේ පෞද්ගලික සහකාර ලේකම් සහකාර ලේකම්වරයෙකු වශයෙන් පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් විදිහටත් සලකලා තියෙනවා. අවශ්‍ය අනෙකුත් ගුණාංග හා නිපුණතා. පරිගණක කීබෝඩ් එකේ ඔයාලට ඉංග්‍රීසියෙන් විනාඩියකට වචන 20ක වේගයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි සිංහල හෝ දෙමළ භාෂා ලිඛිත සහ කථනය පිළිබඳ මනා දැනුමක් තියෙන්න ඕනේ. විශිෂ්ට සංනිවේදන හැකියාව හා ආකර්ශනීය පෞරුෂය ඒ වගේම MS ඔෆිස් යෙදුම් පිළිබඳව මනා දැනුමක් තියෙන්නත් ඕනේ. වයස ගැන සඳහන් කරොත් අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය වන විට වයස අවුරුදු 28ක් හෝ ඊට අඩු වෙන්න ඕනි කියලාත් කියනවා. පුහුණු කාල සීමාව වසර 2යි. පළමු පුහුණු කාල සීමාව මාසික දීමනාව කියන්නේ පළවෙනි වසරේදීම ඔයාලට මාසික රුපියල් 45000ක මුදලක් වැටුපු විදියට හම්බෙනවා. දෙවන වසරේදී මාසික රුපියල් 60000ක් ගෙවෙනවා. මෙම තනතුර බැංකු සේවයේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි වලට යටත් වෙනවා. සාමාන්‍ය බැංකු ශේෂ්ත්‍රයෙන් පරිබාහිර සේවයක් විදිහට තමා සලකන්නේ පුහුණු කාල සීමාව තුළ බැංකුව සෑහීමකට පත්වන පරිදි අවශ්‍යතා සපුරාලීම මත සුදුසුකම් ලත් අයෙකු ලෙස තහවුරු වුවහොත් වසර 2ක පුහුණු කාලයකින් පසු බැංකුවේ ස්ථීර සේවයේ ලේකම් සහකාර පළවෙනි ශ්‍රේණිය ස්ථිර කරනවා කියලත් කියනවා. සාමාන්‍ය කාර්යාල වේලාවෙන් පසුව සතියන්ත නිවාඩු දිනයන්හි සේවය කිරීමත් අපේක්ෂා කරනවා. බැංකුවේ අවශ්‍යතාවය පරිදි දිවයිනේ ඕනම ප්‍රදේශයක සේවය කිරීමට සූදානම් වෙන්නත් ඕනේ. මේකේ හැබැයි තෝරා ගන්න පටිපාටියක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පරිගණක ඉංග්‍රීසි අතුරු ලියන වේග පරීක්ෂණය විනාඩියකට වචන 20යි. දෙවන ප්‍රශ්න පත්‍රයේ ඉංග්‍රීසි භාෂාවෙන් යන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් සමත් වන අපේක්ෂකයන් පමණක් දෙවන ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට කැඳවනවා කියලත් මෙයාලා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. මේකේ ඇප්ලිකේෂන්ස් පැත්තක අපි කතා කරොත් මේකේ www.boc.lk careers කියන තීරේ මේකේ ක්ලෝසින් ඩේට් වෙන්නේ ජූනි 27. ඒ කියන්නේ මේ මාසේ 27 වෙනිදා දිනට හෝ එදිනට පෙර ඉදිරිපත් කරන්න කියලා කියනවා. එතකොට මේකෙදි career pages ඒ කියන්නේ මෙන්න මේ නෝට් එක ඔයාලට career page එකට ගිහිල්ලා ගන්න පුළුවන්. මම ඒක පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා ඔයාට මෙන්න මේ විදිහට මෙන්න මේක තමයි යාළුවෝ ඔය කියවන්නේ. කියන්නේ instruction to candidates. ඒ තමයි මම දැන් ඔයාලට මේ විස්තර කරපු PDF එක. හැබැයි මෙතනදී කියනවා සාවද්ද තොරතුරු ඉදිරිපත් කරොත් ඒ වගේම තමා යම් කිසි විදියකින් බැංකුවට බලපෑමක් කරොත් ඔයාලව ප්‍රතික්ෂේප කරනවා කියලා තවදුරටත් සඳහන් කරලා තියෙනවා. අපි කතා කරමු ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක. ඔයා මෙතනදී ඇප්ලයි now කියන එක ක්ලික් කරාම මේ වගේ කැරියර් පෝර්ටල් එකකට එනවා. එතනදී ඔයා මෙම්බර් ලොගින් යටතේ අනිවාර්යයෙන්ම සයින් අප් වෙලා ඉදිරි වැඩ කටයුතු ටික කරගෙන යන්න ඕනේ. එතකොට
මෙතනදී අනිවාර්යෙන්ම නිව් මෙම්බර් කෙනෙක් නම් සයින් අප් වෙන්න ඕනේ name, email ID මෙතනදී සත්‍ය තොරතුරුම සඳහන් කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ sign in කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාගේ email එකයි login password එකයි ගහලා ඉදිරි වැඩ කටයුතු ටික සාර්ථකව කරගෙන යන්න. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ comment කරන්න. වීඩියෝ එක හොඳයි නම් මේ job vacancy එක ගැන යාළුවන්ටත් දැනගන්න අනිවාර්යෙන්ම share කරන්න. ඉතින් like කරලා subscribe කරන්න අමතක කරන්න එපා.